පෙරේදා නවතම වාර්තාවක් ඉදිරිපත් වුණා. මේ ආණ්ඩුවට පාරාවලක් වෙලා දැන් මේ ආණ්ඩුව IMF එක ඒගොල්ලොන්ට ඕන විදිහට කරනවා කියලා කිව්වට IMF එකෙන් මේ ආණ්ඩුවට ගලේ පහරපු බාදලට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නේ. IMF එකෙන් හොරකමක් අදලා දෙලා තියෙනවා. මේක 2025 වසරේ සිද්ධ වෙච්ච වංචාවක් සම්බන්ධයෙන් තමයි හෙළිවෙදල් වෙලා තියෙන්නේ. කොහොම හරි 2025 ජනවාරි ඉඳලා දෙසැම්බර් 31 දක්වා කාලය තුල ඇමරිකන් ඩොලර් මිලියන 80ක් වෙච්ච දෙයක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ ආගියටක් නැති වෙච්ච සුළු මුදලක් වගේ තමයි මේ ආණ්ඩුවේ තියෙන වත්කම් වල හැටියට ත්‍රිලියන ගානක වත්කම් තියෙන පක්ෂයක්නේ. කොහොම හරි ඇමරිකන් ඩොලර් මිලියන 80ක් අස්ථානගත වෙලා තියෙනවා. වෙච්ච දෙයක් නැති වෙලා තියෙනවා. ඒක කියන්නේ විපක්ෂයෙන්වත් විපක්ෂ නම් කොහොමවත් කතා කරන්නේ නැහනේ. සජිත් ප්‍රේමදාසගේ සමග ජන බලවේගයවත් නාමල් රාජපක්ෂලා ඔය එයාලට සම්බන්ධ දේවල් සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් මේක මේ සම්බන්ධයෙන් මේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ කිසිම කෙනෙක්. අයික IMF එකෙන්ම තමයි හෙළිදරව් කරලා තියෙන්නේ. ඒක නිසා කිසි කෙනෙකුට මොකුත් කියන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුවට උනත් මේක හොදන්න බැරි මට්ටමක තියෙන්නේ. ඩෝබි සේරම නිහඬයි. කිසිම කෙනෙක් කතා කරන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 80ක් කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි. ඒකෙන් කරන්න පුළුවන් ආයෝජනයේ සුළුපටු නෑ. තෙල් ප්‍රමාණය ගේන්න පුළුවන්. ඉතින් ඒක නොමිලේ බෙදලා දුන්නත් ගොවි මහත්තුරු වෙත ඒක ඊට වඩා ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඔවුන්ට පොර ටිකවත් හරියට ලැබෙන්නේ නැතිකොට ගිය අවුරුදු පුරාවට 2025 වසර පුරාවට මේ අස්ථානගත වෙච්ච ඩොලර් මිලියන 80 කාටද ගියේ කොහොමද උනේ මොකක්ද උනේ කියන එක හොයන්න සිද්ධ වෙයි. කොහොමත් මේ ආණ්ඩුවේ ශීඝ්‍ර මුදල් අවභාවිතයක් පේනවා. ඕස්ට්‍රේලියාව හැකර්ලට ඩොලර් මිලියන ගණන් වලින් ගියා 2.3 ගණන් ගියා. ඉතින් ඒක හැකර් කෙනෙක් පිටින් ගියා. තැපැල් දෙපාර්තමේන්තුවේ අස්ථාන මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වුණා. ඒ වගේම ගෙවීම් කරපු දේවල් තිබුණා. ඒ කියන්නේ යම් යම් ගෙවීම් සිද්ධ කරන්න තිබිච්ච ඒවා තිබුණා බැංකු හරහා. ඒ බැංකු හරහා කරපු ගෙවීම් එකම ගෙවීම දෙපාර තුන් පාර කරලා තිබිච්ච ඒවා තිබුණා. ඉතින් ඒක ඒ වගේ මූල්‍යමය පරිපාලනය සම්බන්ධයෙන් ඊටාම දුක්ඛ දෝමනස්ස කිය ඉන්න කාලයක් තුල මේකේ හිටියනේ අර ලැම්බෝගිනි ඕනේ කියලා ජනතාවත් මරු කරලා නැහැ. මටත් ලැම්බෝගිනි එකක් දෙන්න කියලා ප්‍රෙස් එකක් තියලා මාව මරලා කානුවකට විසි කරන්න කියලා එනට රඟුවා. ඉතින් ඒගොල්ලොන්ට පුළුවන් මේව සම්බන්ධයෙන් කතා කරන්න. මේ ඇමරිකන් ඩොලර් මිලියන 80ට මොකක්ද උනේ හැකර්ලට ගිය සල්ලි කොහමද මේ මූල්‍ය වංචාවල් සම්බන්ධයෙන් කොහොමද ඒගොල්ලොන්ගේ මතය කියන එක කියන්න තිබ්බා. ලැජ්ජාවක් නැතුව රෙද්දක් ඇඳගෙන කිව්වනම් ඊට වැඩිය හොඳයි කියලා අපි හිතනවා. කොහොම හරි IMF එකෙන් මේ හෙළිදරව් කරපු ඩොලර් මිලියන 80 කාටද ගියේ කොහොමද උනේ කියන එක කියන්න වෙයි. මොකද දැන් සුවිසල් මන්දිර හදාගෙන ඉන්නවා ඇමතිවරු. මුන් එනකොට තිබිච්ච සයිස් එක නෙවෙයි මුන්ගේ ඇඟවල දැන් තියෙන්නේ. එනකොට හිටපු උන් නෙවෙයි දැන් තනිකර ගැට කිඹුල් වගේ උන් ඉන්නේ. ඒ වගේම මේවට උත්තර කොහොමද දෙන්නේ නැහැ මේගොල්ලෝ. මේ ආණ්ඩුව කොහොමද මේවට උත්තර දෙන්නේ නැහැ. ඉතින් මේකත් ආයේ විපක්ෂයක් ගැන කතා කරලා වැඩක්ම නැහැ. ඉතින් විපක්ෂේ කතා කරන්නේ නැති නිසා මේකට සමාජ මාධ්‍ය හරහා මේ නිවුස් හරහා දෙන දෙයක් විතරයි දැන් ලැබෙන්නේ. බහුතරයක් වාරණය කරලා තියෙන්නේ. කොහොම හරි මේ ඇමරිකන් ඩොලර් මිලියන 80ට වෙච්ච දේ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට මීට වඩා වග උත්තර බැඳීමක් යන්න වෙයි වෙනත් ආණ්ඩුවක් ඉදිරියේදී.